ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ලෝක උරුම සිංහරාජ වනපෙතේ දියැලි පාරාදීසේ අපි සිටින්නේ. ලංකාගම ප්‍රවේශයේ සිංහරාජ වනාන්තරය තුළ දියැලි ගණනාවක් ඉතා කෙටි කාල සීමාවක් තුළ දැකගන්නට හැකියාව ලැබෙනවා. ඒ ප්‍රධාන දොළපහරවල් දෙකක් ඇසුරින් අපි හැරියාව දොළ දිගේ ඉහළට යන ගමන් තමයි මේ ඉන්නේ. හැරියාව දොළ ජල ප්‍රභවය මූලාශ්‍ර කොටගෙන දියැලි ගණනාවක් නිර්මාණය වෙනවා. බ්‍රාහ්මණ ඇල්ල, තට්ටු ඇල්ල සහ දූවිලි ඇල්ල. හැරියාව දොළේ ඉහළින්ම පිහිටා තිබෙන්නේ දූවිලි ඇල්ල. තට්ටු ඇල්ල පසු කරමින් තට්ටු ඇල්ල හරහා ජල ප්‍රභවයෙන් ඈතර වී තව දුරටත් මේ කඳු වැටියේ ඉහළට ගමන් කරන්නට සිදුවෙනවා. ගිනිය නොහැකි තරම් විශාල ප්‍රභේදයන්ගෙන් යුතු ශාක ප්‍රජාවකගේ අපූර්වත්වය ඔබ මේ ගමන් කරන මඟ දෙපසදී දැකගන්න, හඳුනාගන්නට හැකියාව ලැබෙනවා. මේ ඔබ දකින්නේ දැවැන්ත මාවේ වැලක්. මේ හොඳින් නිරීක්ෂණය කළොතින් මාවේ වැලේ පළ සහ මල් ඉතා විසිතුරුව මේ ශාකය අග හටගෙන තිබෙන ආකාරය ඔබට දකින්නට පුළුවන්. දියැලි එකින් එක නරඹමින් ඉහළටම හැරියාව දොළ දිගේ ගමන් කරද්දී හමුවන්නේ දූවිලි ඇල්ල. මුහුදු මට්ටමේ සිට උස අඩි 318කින් දූවිලි ඇල්ල පිහිටා තිබෙනවා. ලංකාවේ බොහෝමයක් දියැලි නිර්මාණය වන්නේ මධ්‍ය කඳුකරයේ සිට අඩතැන්නට ජලධාරාවන් ගමන් කිරීමේදී. දූවිලි ඇල්ලත් එලෙස මධ්‍ය කඳුකරයෙන් ඇරඹී අඩතැන්නට පැමිණෙන ගමනේදී හමුවන තවත් විසිතුරු දියැල්ල. දූවිලි ඇල්ල මීටර් 23ක උසකින් යුක්තයි. දූවිලි ඇල්ලට මේ නම පටමැදී ඇත්තේ මෙයින් ඇදහැලෙන ජලස්කන්ධය සියුම් මිහිදුම් සේලයක්සේ, සියුම් දූවිලි වලාවක්සේ අවට පැතිර යන නිසයි. මීටර 23ක් ඉහළ ජලතලයේ සිට ඇදහැලෙන දූවිලි ඇල්ලේ ජල ප්‍රභවය මේ ගල් පරමත වදිනා විට ඒ විසිවෙන ජල බිඳිති. දැඩි සුළං ප්‍රවාහයත් සමග මිහිදුම් සේලයක්සේ අවට විසිරී යනවා. මේ කඳු නිම්නයේ ඇති ස්වාභාවික පිහිටීම නිසාම අවට පරිසරයේ දැඩි සුළං ප්‍රවාහයක් හටගන්නවා. කඳු වැටියේ ඉහළ සිට ඇදහැලෙන ජල ප්‍රවාහය පහළට ඇදහැලෙන වේගයත් සමග පරිසරයේ ඇතිවන වායු කම්පනය නිසා දියැල්ල අවට දැඩි වායු කම්පනයක්, සුළං ප්‍රවාහයක් ස්වාභාවිකව හටගන්නවා. එසේ හටගන්නා සුළඟ මේ අවට කඳු වැටියේ දෙපස තුරුලතාවල සහ ගල් පරවල හැපීමෙන් නැවත නැවත දැඩි සුළං ප්‍රවාහයක් නිර්මාණය කරනවා. ඒ නිර්මාණය වන සුළං ප්‍රවාහයට මෙලෙස විසිරෙන ජල බිඳිති සියුම් දුහුවිල්ලක්සේ, මිහිදුම් සේලයක්සේ අවට පරිසරය සීතල පින්නෙන් තෙමාලමින් ගලා හැලෙනවා. මේ අවට පරිසරයේ තිබෙන සෑම තුරුලතාවකම අග දියැල්ලේ ජල බිඳිති දකින්නට පුළුවන්. දූවිලි ඇල්ල සමීපයට යන සංචාරකයින් මේ දූවිලි ඇල්ලේ
ජල ප්‍රවාහයෙන් නැහැවී යන්නේ નિરાයාසයෙන්. මෙලෙස දූවිලි ඇල්ලේ පින්නෙන් නැහැවෙනවා වගේම දූවිලි ඇල්ලෙන් ස්නානය කිරීමේ අවස්ථාවත් ඔබට හිමිවනවා. දූවිලි ඇල්ලේ ජලය වැටෙන ස්ථානයට යාම තරමක් අනතුරුදායකයි. අඩි 12ක පමණ ගැඹුරක් එම ස්ථානයේ පවතින නිසාත් දූවිලි ඇල්ලේ ජල තටාකයේ දූවිලි ඇල්ලේ ජලය වැටෙන තැනට මදක් දුරින් ඉතා පහසුවෙන් නොගැඹුරු ජල තටාකයේ ඉතා ආරක්ෂාකාරීව ස්නානය කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. මේ නොගැඹුරු ජල තටාකයට ඔබ දෙපා හොයාගෙන සිටියොතින් එහෙම නැත්නම් ජල ස්නානය සඳහා බැස්සොතින් තවත් අපූර්ව අත්දැකීමක් ඔබට විඳ ගන්නට පුළුවන්. ඒ සිංහරාජ වනරක්ෂිතයේදී අපට දකින්නට ලැබෙන අපේ උරුමයක් වුණු ශ්‍රී ලංකාවට ආවේනික මෙම ප්‍රදේශයේ පමණක් හමුවන ගල් පාණ්ඩියා නම් වූ අපේ ආවේනික මත්ස්‍ය ප්‍රජාව ඉතා බහුලව මෙහිදී දකින්නට පුළුවන්. මේ මසුන් විශේෂයේ විශේෂත්වය තමයි අපි ජලතලයට දෙපා හොයාගෙන සිටින විට අපේ මියගිය සම අනුභව කරන්නට ඔවුන් අප සමීපයට පැමිණෙනවා. හරියටම කිව්වොත් නොමිලේම ෆිෂ් තෙරපි එකක් එහෙම නැත්නම් මත්ස්‍ය සම්බාහනයක් ඔබට ලබා ගන්න පුළුවන්. මේ මත්ස්‍යයන් අපේ දෙපාවල ස්පර්ශ වෙන විට සියුම් කිතියක් එක්ක ඒ මත්ස්‍ය සම්බාහනය විඳගැනීමේ අවස්ථාව ඔබට තියෙනවා. ශරීරයට හානිකර නොවන ආක්‍රමණශීලී නොවන ආදරණීය මත්ස්‍ය ස්පර්ශය ඔබට අපූරු අත්දැකීමක් ගෙනේවි. මේ මනරම් දුහවිලි ඇල්ල සිංහරාජයේ ඔබට හිමිවන තවත් සුන්දරතම මතකයක් බවට එකතු වේවි. ඔබේ පිය සටහන් පමණක් මෙහි තබා මතක සටහන් පමණක් රැගෙන සිංහරාජයේ දූවිලි ඇල්ලෙන් අපි යනවා. තවත් සුවිශේෂී දිය ඇල්ලක තොරතුරු ඔබට සමීප කරන්නට. මීළඟ වැඩසටහනින් නැවත හමු වෙමු.